අයිබෝන් මල් මෙහෙට හදිස්සියම වීඩියෝ එකක් ගෙන කතා කරේ හේතුව මොකද මේ හදිස්සිය මම නැත්නම් හැම වෙලාවම කරදර කරන්නේ නැහැ නේ ඔයාට කැමරාමන් හැටියට ඔයාට මම හැම වෙලාවම කරදර කරන්නේ නැහැ මොකද ඔයත් පව් ඔයාට මෙතන ඔයාට දරුවෝ ඉන්නෝ මේක මේ සානුකම්පිත බොරුවට මට විතරක් මයි කැමරාව විතර මෙහෙට එන්නෝ මේක කේස් එක දැන් මග එනවනේ මගේ එන අතරතුරේ ගස් තියෙනවනේ මේ උනාද මේ ගුරුත නැදුම් මේ ගස් වර්ග මට පේන්නේ මේ කවුරු විසින් මේවලක් දන්නේ නැහැ මේ ගස් වර්ග කපනවා කට්ටිය මේ කපලා ඉවරලා මේ පාරට නමුන විදිහට තමයි මේ ලයිට් වලට වැටිලා ඒක තමයි මේගොල්ලෝ කපන්නේ ඒක දැන් මෙහෙම පාර දිගේ එනවා එනකොට මම කතා කරේ ඒකයි මොකද හේතුව මම නැත්තම් මේ වෙලාවේ ඔයාලට කතා කරන්නේ නැහැ මේ වැස්ස කාලගුණේ වාම මේලා ගෙන්නන්නේ නැහැ මොකද කිව්වොත් එහෙම මේක සාමාන්‍ය මේ තේරෙන්න ඕනේ මේ රට ඉන්න මම ප්‍රධාන පාලකයාට කියනවත් නෙමෙයි මේ දැව සංස්ථාවට තමයි කියන්න තියෙන්නේ ඒක රජයේ දව සංස්ථාව කියලා ඉවරලා පාරට නමුණු වෙන බුරුත නැදුම් තේක්ක වගේ ලස්සන ගස් වර්ග. ඒ කියන්නේ පාරට එන ලොකුවට ලස්සනට හෙවණ වෙන්න හැදිච්ච ඒවා මේගොල්ලෝ ලයිට් ඇර පාදක කරගෙන කපනවා. මේගොල්ලෝ තට්ටු දුරලු බල ගහනකොට මේගොල්ලෝ දාලා බිල්ඩින් ගහනවා. කොන්ක්‍රීට් වලින්. දැන් කොන්ක්‍රීට් වලින් ඔච්චර මොලයක් තියෙන්න බෑ නේද? කොන්ක්‍රීට් කියන්නේ කෘත්‍රිම දෙයක් නම් මේ පරිසරයේ සුභාදාමෙන්ද අපි රැකලා තියෙන්නේ. මේ සුභාදාම නැත්නම් ජීවත් වෙන්නේ නැහැ. ඉතින් මේක ආරක්ෂා කරන්න මොකක් හරි ලයිට් කරන වගේ මොකද ගහලා ඒ හරහට රතු වලට වගේ ඒවට බර වෙන්න කණු සිස්ටම් එකක් කරලා අපිට කොන්ක්‍රීට් නිර්මාණයක් කරන්න බැයිද? එක 1000ක් ආරක්ෂා කරන්නේ. සම්පූර්ණයෙන්ම මේ මිනිස්සුන්ගේ මේ සල්ලි හම්බ කරලා තියෙන මම මේ දේශපාලඥයන්ට කියන්නේ මට පේන්නේ මේ මම නම් මේ ඇත්තට ආයේ මම ඡන්ද දෙන්න කාටවත්. මොකද හේතුව උත්තේ මම නම් කාලේ කියලා දින ඒකම මම ජනාධිපතිවරණ ඉල්ලන්න try කරා දැන් මේ එනකොට ආයෙ රෙකමන්ඩ් කරා මට ඉල්ලන්නම කියලා මට වෙන්නම හිතුණා මම මේ දේ කරන්න කියලා. ඉතින් මේ මිනිස්සු මේ දවසින් දවස මගේ තාප්පු උසස් කරනවා. මගේ තාප්පු උස්සලා ගහනවා. මම තව ගේට්ටුවක් ගන්නවා ඉස්සරහින් ගේට්ටුවක් දානවා. මගේ තට්ටු දෙකට මම බිල්ඩින් එක ගහනවා. මේක මේ කොන්ක්‍රීට් වලින් විතර නම් අර ගස්වල කපන්න නැතුව ඒ කොන්ක්‍රීට් වලින් ආරස කරන්න බැරි කම නැහැ නේ. පරිසරයේ ඉස්සෙල්ලාම යන පාර දෙපැත්තවත් ගස් කොළන් තිබ්බොත් තමයි අපේ වාතය පිටද යන්න තියෙන මේ ප්‍රවාහන කටයුතු වලින් එන දුම රටවල් වෙන්නේ. ඉතින් මේ සම්පූර්ණ මේ සාකච්ඡා කරන මේ හදිස්සිය මේ මම කැමරා මල්ලිට මේ එන්න කියලා ඉවරලා කතා කරේ මේ මල්ලි බලලා මොකද මේක පාට වෙන මුරුසොරණ මැස්සක් කියන වෙලාවේ මේ වෙලාව මම කතා කරේ. ඉතින් මේ මිනිස්සු ගෙවල් දොර වලටලා ළමයිනුත් එක්ක ඉන්න අවස්ථාවල මම කතා කරේ මොකද හේතුව මට මේ මල්ලි මේ වෙලාව අවශ්‍යයි. ඔයා මේ වෙලාව එලිට එන්න මට මේක වීඩියෝ කරන්න කියලා. මොකද හේතුව මේක මිනිසුන්ට දැනෙන්න ඕනේ. මේ හදවතින් ඉන්න ඕනේ. සබහාදාමෙන් තමයි පරිසරය අපි රැකලා තියෙන්නේ. අපිට ජලය හිරු එළිය නැතුනොත් අපිට ජීවත් වෙන්න බෑ. මේ හිරු එළියට වාතය ඕනේ. මේ හිරු එළිය හිරු පවත්වාගෙන යන්නටත් මේ හිරු එළිය හින්දා ශාකසාර වලින් මේ පත්‍ර වලට මේ හිරු එළියත් ඕනේ. ඊටම තමයි ජලය ඕනේ. මේ හැම එකම හදන සබහාදාමයට අපිට හුස්ම ගන්න ඔස්සෙන් සපයන්න මේ ශාක වලින්. මේ ශාක පාදක කරගෙන හින්දා තමයි අපි ලස්සන මේ හුස්ම ගන්න. ඉතින් අපිට ඒව නැතුනොත් අපිට හුස්ම ගන්නත් බෑ. ඉතින් මේ ප්‍රධාන දේවල් ප්‍රධාන ලස්සන අපේ කට්ටිය බිල්ඩින් ගහගෙන මේවා කරගෙන කොන්ක්‍රීට් කරගෙන මේ වෙකේෂන් එකේ නිවාඩුවකට වීකෙන්ඩ් එක දාගෙන යනවා මේ නුවරඑළිය පැත්තට. තමන්ගේ ගෙදර තමන් ආවට ගස් කොළන් ටික ඔක්කොම කපලා තාප්පලුකුවට ගහලා ගල්ලා ගෙදරම තියෙන ගහකොළ කපලා ඉවරලා තමන් ඉඩ කඩන් විතරක් හදාගෙන පිටත යනවා මේ එන්ජොයි කරන්න පිටත කලාප වලට නුවරඑළිය ඒ ස්ථාන වලට නේ ඒව ගස් බලන්න. ඉතින් මේ ප්‍රධාන මේකගේ කට්ටියත් ඒවත් එහෙම එච්චර ශාකවල තියෙන ඉල්ලුමත් තමන්ගේ ගෙදර නිවස නැත්තම් ඉඩ නැත්තම් ඒකත් කපාගෙන ඒත් ශාකයේ තියෙන අගේ තේරෙන්නේ නැතුව මේ වගේ දවස් සංස්ථාවේ ඉන්න කට්ටිය ඉන්නවනම් මේක මේ ඉන්නවනම් මේගොල්ලත් දවස් සංස්ථාව ගුවාට ඉතින් මේක දවස් සංස්ථාවෙන් කැපුවට මේවල තව තව කට්ටිය රජයේ කට්ටිය අපි දන්නේ නැතුව මේක අනුමැතිය දී ඇති. ඉතින් අපිට රටේ ජීවත් වෙන මේ පුද්ගල වශයෙන් අපිට අයිතියක් තියෙනවා මේ සබහාදාම පරිසරය ගැන මේ වගේ අයිඩියා එකක් දෙන්න. මොකද හේතුව මිනිස්සු දවසින් දවස මේ කොන්ක්‍රීට් වලින් තමන් ගේ කඩනවා හදනවා මේ කඩනවා හදනවා. තමන්ට බැරි කමක් නැහැ. තමන් මේ කොන්ක්‍රීට් උසර ගහලා ඉවර කණු ගහලා හරහට ආයේ කණු ගහලා ඒක ආරක්ෂා කරන වැඩ පිළිවෙලක් උදන්න මේ පාරායේ තියෙන ගස් වලින්. මොකද මේ ගස් කියන දේ හේවණන් ඒ වගේම පාර විතරක් මේ අපේ පාරේ වාහන විතරක් යන්නේ නැහැ මිනිස්සු යනවා. පව් ඒක. ඒ මිනිස්සුන්ට හේවණ යන්න. මේකයි මේ මිනිස්සුන්ට හිතෙන්න ඕනේ මරණ ටිකට යකෝ මගේ ජීවිතේ මගේ ගෙදර විතරන්නේ. මේ එහෙම හිතන පිරිසක් නැතුව මේ සම්පූර්ණ මේ රටක් හැටියට මේ මුළු එක්සප්ට් මේ සබාධම පරිසර රැකගෙන මේ ගමනක් කරන සිස්ටම් එකට යන එක මගේ බලාපොරොත්තු මේ කියන්නේ. මට මේ හැම වෙලාවෙම මම කතා කරනවා මගේ මේ ජීවිතය ගැන මගේ මේව කතා කරන රටේ පාලකයන් කතා කරන මට කිසිම අවස්ථාවක් නැහැ. මම රටේ පාලක කතා කරන්න අයිතියක් නැහැ. අපිට ඒගොල්ලෝ දන්නේ පත්තුන කට්ටියනේ. සමහරට රටේ පාලකව දන්නේ නැතුව ඇති. දන්නසොත් දැනගන්න ඕනේ. මේ කොන්ක්‍රීට් කියන දෙයක් තියෙනවනේ ඉපදෙලා.
මේ අපිට භාවිතා කරන්න පුළුවන් මේ ගස් කොළන් ආරක්ෂා කරන්න ක්‍රමවේදයක් වශයෙන්. ඉතින් මේ දේ භාවිතා කරන්න නැතුව තමන්ගේ සුඛය සඳහා තමන්ගේ ගෙදර විතරක් හදාගෙන මේ කරන කට්ටියට මේ ලොකු මේක මේ ආදර්ශයක් මම හිතනවා මම මේ දුන්නේ කලබලේ මේ කැමරාමලිටත් දෙන්න කියලා ඉවරලා හදිස්සියම මොකද හේතුව මම ලස්සන ගහක් ඒ ගහ මම දැකලා දිනවා හරි ලස්සන අතු බිජ දිනවා නිකන් අර බොන්සායි ක්‍රමයට අපි අර පොඩියට අපි මල් පෝච්චියට දකින ගස් වගේ ඒ ගහ හරියට බොන්සායි ක්‍රමයට ලස්සනට මේ ගහ ඉපදලා දිනවා පාර දෙපැත්ත මිනිසුන්ට කිසිම වසනයක් නැති වෙන ලස්සනට. ඉතින් ඒ ගහ ලයිට් එයාරට අවිහිරා කියලා ඒ ගහ කපලා තිබ්බා. මම තන කියන්නේ කොතනද කියන්නේ ඊට පස්සේ මට කේස් එකක් එනවා. ඇයි වායව වීඩියෝ දැම්ම කියලා ඒ වගේ දත්තපත් ආතින් අපිට සබාදහම් පරිසරයෙන් අපේ ජාතියෙන් අපිට කතා කරන්න බැරි තරමට මේ දේශපාලනඥයෝ යම්කිසි ආයතන ප්‍රධානීන් පවා මේක නැඹුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ ආයතන ප්‍රධානීන් පවා ඉහළ රෑන්ක් වලට බයි තමන්ගේ රෑන්ක් එක තමන් තියාගෙන ඉවර තමන්ගේ රෑන්ක් එක පල්ලා කට්ටියට කියලා මේ දේවල් කරන්න එපා කියලා බයටපත් වෙනවා. තමන්ගේ දරුවෝ ගැන හිතන්න තමයි කතා කරන්නේ. ඒ කියන්නේ අපි මොනවා හරි දෙයක් අටවෙනින් කතා කරනවා නම් පුද්ගල වශයෙන් ඒ පුද්ගල වශයෙන් කතා කරන කට්ටියට ඒක කරන්න එපා. ඔය ජනාධිපතිට බයින්න එපා. ඔය කට්ටියට බයින්න එපා කියලා කතා කරනවා. අපිට නම් කාටවත් බයින්න අවස්ථාවක් නැහැ. අපි කියන්නේ කියන එක අපි කරන්නේ. මොකද හේතුව අපි මේ අපිට දරුවෝ ඉන්න තාත්තලා වශයෙන් අපි රැකියාව කරන්නේ හැමදාම ජීවිත කාලෙම. අපි විශ්‍රාම යනවා. හැම එකෙම විශ්‍රාම යනවා. විශ්‍රාම ටිකට අපි දරුවන්ගේ අනාගතය තමයි අපි සෙට් කරන්නේ. සාමාන්‍ය දේවල්. අපිට කිසියම් කෙනෙක් පුද්ගල කියන පවතින පක්ෂයක් අපිට පහත් වෙලා කතා කිරීමක් කිසිම කෝතුන් මට නම් පාර්ලිමේන්තුවේ කිසි ප්‍රශ්නයක් මට නැහැ. මට මගේ ඉන්නේ මං විතරයි. මට කිසිම කෙනෙක්ට මං ඡන්ද දුන්න මෙන්න බුරුගන් වන්නේ අනුර කුමාර ඡන්ද දුන්නේ. ඉතින් ඒ ඡන්ද දුන්නට මට ඒ දුද්දේ විදිහට අපිට කියන විදිහට අපිට දුන්නාට අපිට කිසිම අපිට වැරදක් වෙනවා නම් අපි පාවා දෙනවා. ඉතින් අපිට කිසිම යා පහත් කරන්නවත් එයාගේ වෙන වැඩ පිළිවෙලට හරිනෑ කියලාත් මං කවදාවත් කතා කරන්නේ නැහැ යාට. මොකද හේතුව එයා ඒක කැපැසිටිය. එයාට තේරෙන්නේ නැතුව මොකක් හරි කරන එක අපිට කරන්න දෙයක් නැහැ නේ. අපි ජනතාව විසින් අපි කියන්නේ අපිට තව එන්න ඕන තියෙන කරුණු ටික කියනවා. ඒතර ඊළඟ ජනාධිපති ඒගොල්ලෝ විසින් තෝරතපත්. මම හිතනවා මෙච්චර කාලයකට මෙච්චර අපි හිතන විදිහට මේ ජනතාවට ආදරය කරන සමාජාව පරිසරයට ආදරය කරන ජනාධිපතිලා ආවා. කවුරුත් ඒ වගේ හිතන්න තිබුණොත් නැති ඒ කරුණු තිබ්බොත් හොඳයි කියලා හිතනවා. මම හිතන්නේ. මට හිතෙනවා සමාජාව පරිසරයට ආරක්ෂා කරමින් විශ්ව සම්පදා අම්මල පුතාලා ආශ්‍රය කිල්ලක් තියෙන වරපතියාගෙන ගෙදර මේව කරගන්නවා කිසිම පරතරයක් අවබෝධයක් නැහැ. කිසිම මේ දෙමාපියන්ගේ පරතරයක් නැහැ. මේ ෆෝන් වල සෙක්ස් වීඩියෝ තියෙනවා. ෆෝන් වල බැලුවොත් එහෙම ළමයිගේ විනාශ තියෙන්නේ. ඒ වෙන ශිෂ්ටාචාරය නැති වෙනවා. තියෙනවා ළමයි අවුරුදු 10 මේ 20 දැන් ගෑල් ළමයි කිරිදෙන පටන් ගන්න තියෙන තමන්ගේ විනෝදෙට දරුවන්ට එක විදිහට බුද්ධිල දිවිලා තියෙන්නේ. ඒ පොඩි කාන්තාවන්. ඉතින් මේක මේ රැල්ල මේක හරියටම ශිෂ්ටාචාරය හරියට හදුවොත් මේ දුරකථන පවා පාවිච්චි කරලා ඉවරලා මේ අන්තර්ජාල පහසුකම් පවා හරියට පාලනය කරලා හැදුවේ නැත්නම් අපිට වෙන්නේ තව ඉස්සරහට යද්දි මේ දෙමාපියන්ට පීහන ගතිය ඇති වෙලා ඉවරලා මේ මිනිසුන්ට මොකක් හරි ආහාරෙන් ගියක් හරි දැන් මේ ජලය කියන දේ කොච්චර හොඳයිද මේ ජලය කියන දේ අපිට නැති වුණා මලපොට ළඟට මේ ජලය කියන දේ අපිට එකපාර නැති වුණොත් එහෙම මේ වතුර කියන දේ නැති වුණොත් එහෙම අපි ඊට වතුර හොයන්න යනවා ඊට පස්සේ අපි වතුර හොයන්න යන අතරතුරේ ඊට පස්සේ බලය තියෙන තිබ්බට අපේ අම්මට වතුර තිබ්බා වෙනවනම් අපේ අම්මට වතුර බෝතලේ ඉස්සලාම මේ වතුර දෙන්න ඕන කියලා එහෙම දෙන්නේ නැහැ. අර හැකියාවල් පිළිවෙලට සත්‍යවන්ත පිළිවෙලට මේවන හේතු වෙලා තියෙන එකයි ශිෂ්ටාචාර වෙන්න ඕන කියන්නේ. ශිෂ්ටාචාර දෙමාපියන්ට ගෞරව කරන ඒවා, අම්මලා තාත්තලා ගෞරව කරන ඒවා. පිළිවෙලට තිබ්බොත් මේ පරිසරයත් එක්ක මේ ආරක්ෂා වෙලා හිට කියන්නේ. නැත්නම් හේතුව මිනිස්සු විසින් මේ දෙන සිස්ටම් එකට තමන් බැඳලා පස්සේ පවුල වල තමන් පැත්තකට යනවා තමන්ගේ අම්මා තාත්තා විශ්මය යවනවා මේ වැඩික් නිවාසෙට තමන්ගේ අම්මා අමතක කරන්න එපා. ඒ අම්මලා අමතක කරලා දරුවෝ අමතක කරලා සබාදාම පරිසරය අමතක කරලා යන මේ සිස්ටම් එක හදන්න. ඒ සිස්ටම් එක නැතුව හොඳ හරියට ආදර්ශවත් හරි නායකයෙක් තමයි මම කැමති. ඒක කැමති ගුණාංගිට තමයි මගේ දීසන්ති YouTube channel එක කරන්නේ. කවදාකවත් මම කියලා තියෙන මගේ සල්ලි හම්බ කරන්නවත් මගේ සුකුර සඳහා මම කරන්නේ සම්පූර්ණ සිස්ටම් එක හදන ආකාරයට තමයි පැහැදිලි කරන්නේ. මොකද මිනිස්සු විසින් මේ මරණ ටිකට පොඩි කාල සීමාවක් ඇවිල්ලා තියෙන්නේ. මේ ඇවිල්ලා කාල සීමාව අපි මේ ගත කරන ජීවිතේ බොහොම කෙටි කාලයක් තියෙන්නේ. මේ කෙටි කාලෙට අපිට මේ ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න ඕනේ. මොකද අර පඩි වැඩි කරන්නත් ඕනේ. වැඩ කරන පිළිවෙල අතුගාන පිළිවෙලට පඩි වැඩි කරන්න. මේ සිස්ටම් එක හදන්න ඕනේ. අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඔක්කොම මම කලින් වීඩියෝ මගේ දාලා දිනවා. හරි අපි අද ආවේ මොකුත් නෙමෙයි. DCT YouTube channel එකක් අද මුදිය මම මේ වාහනේදී මම දැක්කු දෙයක් තමයි පාරට තිබෙන ලස්සනම හේවන තියෙන හරියක් මම පහු කරන් යන හරියක් මම හරි ආසය වාහනේ හරිය පහු කරන් යන්න. ඒ ගහ කපලා මම අද එනකොට උද්දිමට හරිය වේදනාවක් ඇතිුණා ඉතින්. මම ඊට මම කැමරාව වලකට අනේ පුළුවන් නම් මල්ලි ඉන්න ඉක්මනට මේවයි පොඩි වීඩියෝ එකක් කරන්න උඩට අයිඩියාවක් ආවා. එන්න අපි කොහොමද අද වීඩියෝ කරලා මේක දාමු. මේ පුළුවන් විදිහට මේ කොන්ක්‍රීට් කියන මේ අමුද්‍රව්‍යයක් තියෙනවා. මේවයි මේ ගහට එහා පැත්තේ ලොකු කණුවක් ගහලා ඉවරලා ආය හරහට ගහලා මුක්කු ගහලා ඉවරලා මේ එහා පැත්තට පාර කොන්ක්‍රීට් එක ගහලා ගහට මිනිස්සුන්ට වැටෙනවනේ බයටනේ ලයිට් කාරයකට වැටෙයි අපේ මේ වාහනේට වැටෙයි කියලා බයටනේ කපන්නත් ඒ කපන්නතු ආරක්ෂා කරන වැඩ පිළිවෙල මේ කොන්ක්‍රීට් වලින් ඉපදවන්න මිනිස්සු ඔළුවට ඥානය අවිල්ල මේ සබාධම ආරක්ෂා කරමින් ලස්සනට ජීවත් වෙන්න
අවකාශ ගන්න අපි DCMT YouTube channel එක කරන්නේ. කොටින්ම පොත් එහෙම ගෙදර පරිසරයේ කොන්ක්‍රීට් වලින් හදලා අපේ දැන් කොටසක් ඉන්නවා යනවා ට්‍රිප් යනවා වෙකේෂන් එක අර වීකෙන්ඩ් එක කරමක් කිව්වා. ඉතින් ඒක නැති වෙලා ඉවරලා ඒ අයිඩියා එක තමන්ගේ ගෙදර ඉවස ඉස්සරහා පාරේ ඒ විදිහට ගහ ආරක්ෂා කරන මේ සිස්ටම් එකට මිනිස්සුන්ට මේ පරිසරය ආරක්ෂා කරන ක්‍රමයක් ඇති වෙනවා. ඉතින් යලිත් දවසේ මොන හරි වීඩියෝ කරන් අපි සමු ගන්න DCMT channel එක සමු ගන්න. ඔබ සමට සුබ දතියක්. එහෙනම් ආයිබෝ තවරන්නේ.